සක්විති වෙනවට වඩා වටිනවා මහණෙනි සෝහාන් වෙන එක. සක්විති බුදුහාර ගැන සක්විති රජ කෙනෙක් වුණාට වැඩක් නැහැ. බොරු හීනයක් ඇතුලේ රජ. සෝහාන් වුණොත් වැඩිම වුණොත් මේ හීන 7යි තව දකින්න පුළුවන්. වැඩිම වුණොත් ඒත් මේ හීනෙම ඉවර වෙන්න පුළුවන් මේක. දුර යන්න බෑ. හිතන්නකෝ ඔබට මේ කතාව කොහෙන් හරි ෆීල් වුණොත් මේ ලෝකේ වැඩක් නැහැ අපිට ආයේ. කොහේ හරි තැනකින් ඔබට මේක දැනෙන්න ගත්තොත් මේ කතාව මේ කට ගැන්නකම් මේ කියන එක කොහේ හරි තැනකින් ෆීල් වුණොත් අපි ඉවරයි අපේ සංසාර. අපිට මේ විහිළු වැඩක් නැහැ ආයේ. මේ හොල්මන් වලට ලව් කරලා වැඩක් නැහැ. හොල්මන් ගැන ප්‍රාර්ථනා තියලා වැඩක් නැහැ. මොන හොල්මන්ද? නේ ඒ යා උත්සාහ කරොත් උත්සාහ කරන්නෙම අප්‍රමාදය. ඒක තමයි අවදි වෙන්න. අවදිය අප්‍රමාද කියන වචෙන්ද සිංහලෙන් කියන්නේ අප්‍රමාද කියන පාලි වචනේ ගන්න එපා. මේ සිංහල අර්ථයෙන් අර වීර කියන වීරේ නෙමෙයි. ඒක වෙන්න ඕනේ මේ පාලියෙන් අප්‍රමාද සිංහලෙදී අවදිය සිහිය බවට පත් වීම. තමන්ගේ යථා ස්වභාවයට පත් වෙන්න කියන එක. අප්‍රමාද. ඒක වීරය කියන එක ගන්න පුළුවන් අර ඒ අර අප්‍රමාදයේ කියන එකේ හරියට ගන්න ඕනේ අර්ථය ඉන්නේ අවදි වෙන්න මේ ඩ්‍රීම් එකෙන්. මේ ඔබ ඉන්නේ සිහින දකිමි. මේ සිහිනයක ඉන්නේ. ආන් එකෙන් අවදි වෙන්න. ඒ අවදි වෙන්න තමයි මේ අප්‍රමාදය වෙන්න කියලා මේ ඇහෙන්නේ වචන. හිතන්නකෝ ඩ්‍රීම් එක ඇතුළෙම ඇහෙනවා අපිට. සිහිනය ඇතුළෙම ඇහෙනවා අවදි වෙන්න. මේක හීනයක්. මේක හීනයක්. මෙහි ඔබ සිරුරත් එක්ක දකින්න කතාව තිබිලා නෑ තිබිලම නෑ කියලා ඇහෙනවා. ඒත් අපේ දෘෂ්ටිය වැඩි නම් නිින්ද වැඩි නම් හීනේ නිද්‍රාව වැඩි නම් සමහර අයට වචනේ ඇහෙන්නවත් නෑ හීන ලෝකේ. ඒ කියන්නේ තරම්ම හීනේ ඇත්ත. ඇහෙන්නවත් නෑ. අපිට මොකද්දෝ කර්මයකට ලාවට ඇහෙනවා කොහෙදෝ තැනකින් හීනේ ඉන්න ගමම ලව් කරන ගමම කොහෙදෝ ඇහෙනවා. නැගිටින්න බොරු කියලා ලාචා ඒ අර නැගිටින්න ලං වෙදි පාරමිතා පිරීලා අවදියට ලං වෙද්දී ඇහෙනවා නිකන් ඈතින් වගේ හඬක් එන්න නැගිටින්න කියලා එන්න වැඩි දැන් ඇහෙනවා. ඒ කියන්නේ එන්න ළඟ ඒක හොගාලා කනේ තිබ්බ වගේ හෙන්න ගන්නවා. පාරමිතා පිරලා වැඩි වෙද්දී. පාරමිතාව පිරෙද්දී ළඟ ඒක ඇහෙනවා නැගිටපන්. එතකොට මේක බලන්නම බෑ. ඒ මට්ටමට මේ සවුන්ඩ් එක ඇහැටින් ඇහෙනවා වැඩි වෙන. හීන ලෝකයේ ඇතුළට එනවා මේ සවුන්ඩ් එක. ඒ සවුන්ඩ් එක කියන්නේ සබාදහම මේ වගේම හීන බොඩි එකක් තෝරගන්නවා. මොකද හීනේ ඇතුළේට කතා කරන්න බෑ හීනේ බොඩි එකක් ගන්න නැතුව. මං කියන එක තේරෙනවද? සිහින ලෝකේම සිරුරක් යූස් කරනවා. සිහින ලෝකේ නැගිට කෙනෙක්ගේ සිරුරක් පාවිච්චි කරනවා යූස්